සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ට්‍රේඩින් සයිකොලොජි ගැන කතා කරන තවත් වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ ඕවර් කොන්ෆිඩන්ස් කියන එක කොහොමද මේ ට්‍රේඩින් වලට බලපාන්නේ කියන. මෙතනදී කියනවා ඕවර් කොන්ෆිඩන්ස් කියන්නේ තමන්ගේ ට්‍රේඩින් ඇබිලිටි එක, ස්ට්‍රැටජි එක නැත්නම් ඇනලයිසිස් එක ගැන අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි විශ්වාසයක් ඇති කර ගැනීම කියන එක තමයි මේ ඕවර් කොන්ෆිඩන්ස් කියන්නේ. කොන්ෆිඩන්ස් කියන්නේ මට මේ ට්‍රේඩ් එක වාගේ සෙටප් එක ගන්න ඕන හරියට කම්ප්ලීට් කරගන්න පුළුවන් කියන බිලීෆ් එකට තමයි කොන්ෆිඩන්ස් එක කියන්නේ. නමුත් මේ ඕවර් කොන්ෆිඩන්ස් කියන්නේ මට මේ ට්‍රේඩ් එක අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් කරන තැනට යන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක තමයි මේ ඕවර් කොන්ෆිඩන්ස් කියලා කියන්නේ. අපි ඊළඟට බලමු මේ ඕවර් කොන්ෆිඩන්ස් ට්‍රේඩර් කෙනෙක්ට මොකද්ද වෙන්නේ කියලා. මෙතනදී කියනවා එතකොට එයා මොකද්ද හැමදේම කරන්නේ එයා ඕනට වඩා රිස්ක් ගන්නවා. එතකොට එයා කියන්නේ ට්‍රේඩ් කීපයක් එයා වින් කරාම එයාට හිතෙනවා මගේ ස්ට්‍රැටජි එක දැන් හොඳටම මාකට් එකේ මේ වැඩ කරනවා කියලා. ඊට පස්සේ එයා මොකද්ද කරන්නේ එයා නෝමල් ට්‍රේඩ් කරපු ලොට් සයිස් එකට වෙනකොට එයා මේ ලොට් සයිස් එක වැඩි කරලා මේ ට්‍රේඩ් කරන්න යනවා. උදාහරණයක් විදිහට එයා නෝමල් 0.1 ලොට් ට්‍රේඩ් කරනවා නම් එතකොට එයාට ට්‍රේඩ් දාපු වින් කරපු ට්‍රේඩ් ගොඩකට පස්සේ එයා ලොට් සයිස් එක 0.3 0.5 වගේ සයිස් වලින් මේ ට්‍රේඩ් ඕපන් කරනවා මාකට් එකේ. එයාගේ මේ කොන්ෆිඩන්ස් එක ඕනට වඩා වැඩි ලෙවල් එකක තියාගෙන. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඒක ඒ ලොට් වලින් ට්‍රේඩ් කරද්දී එන ලොස් එක මේ ගොඩක් වැඩි එයාගේ මේ කැපිටල් එකට. එතකොට ඒක වෙන්න පුළුවන් මේ ඕවර් කොන්ෆිඩන්ස් එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න ගියොත්. දෙවෙනියට වෙන්න පුළුවන් දේ තමයි මේ එයා කරන්නේ මොකද්ද හැම වෙලේම ස්ටොප් ලොස් එක ඉග්නෝර් කරනවා. මොකද්ද කියන්නේ ඕවර් කොන්ෆිඩන්ස් ට්‍රේඩර් කෙනෙක්ට එයාට සමහරවිට හිතෙනවා මේ මාකට් එක මගේ ඩිරෙක්ෂන් එකට ආයෙත් හැරෙනවා කියන්නේ. එයා ට්‍රේඩ් එකක් ඕපන් කරලා මාකට් එකේ එයාගේ ප්‍රොෆිට් පැත්තට යන්නේ නැතුව එයාගේ ලොස් පැත්තට. නැත්නම් ස්ටොප් ලොස් එක පැත්තට මාකට් එක එනවා. එතකොට එයාට තියෙන ඕවර් කොන්ෆිඩන්ස් එකත් එක්ක එයා හිතන දේ තමයි හරි. මේක මේ හරියට වගේ ඇවිල්ලා හැරිලා ආපහු ප්‍රොෆිට් පැත්තටම ඇයි කියලා එයා හිතලා මේ එයා ඒ සෙල් එක එක්ක උඩට එක්ක මේ මූව් කරනවා at the time දාලා නැත්තම් මේ ස්ටොප් ලොස් එක නැතුව එයා මේ මාකට් එක මේ ට්‍රේඩ් එක රන් වෙන්න දෙනවා. එතකොට මොකද්ද වෙන්නේ මේ එයාට මේ පොඩි ලොස් එකක් ඇක්සෙප්ට් කරලා ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නේ නැතුව එයා මේ එහෙම කරලා මේ ඔයාලා හරි ලොකු ලොස් එකකට එයාට මේ ෆේස් කරන්න ඕන මාකට් එකේ එහෙම වුණොත්. ඊට පස්සේ අනිත් එක තමයි මේ රිවෙන්ජ් ට්‍රේඩින්. නැත්තම් ඕවර් ට්‍රේඩින්. ඒකට තියෙනවා මේ වින් එකක් ලැබුණා. ඒ කියන්නේ ට්‍රේඩ් එක වින් කරාම තව ට්‍රේඩ් එකක් ගත්තොත් මේ ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා එයාට හිතෙනවා. ඒකට එහෙම අනිවාර්යෙන් නෝමල් එහෙම හිතනවා මේ ට්‍රේඩ් කෙනෙක්ට. ඊට පස්සේ ලොස් එකක් වුණාම මොකද හිතෙන්නේ? ඒකට හිතනවා මේ උණු වෙච්ච ලොස් එක කවර් කරගන්න මේ තව ට්‍රේඩ් එකක් දානවා මාකට් එකට. ඒතර මේ දෙකම ඉමෝෂනල් ඩිසිෂන් මේකින් වලට මේ කෝස් වෙනවා. හේතුවක් වෙනවා මේ ඕවර් කොන්ෆිඩන්ස් කියන එක අනිවාර්යයි. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තව එකක් තමයි තමන්ගේ ඇනලිසිස් එක මාකට් එකට වඩා බලවත් කියලා හිතන. එතකොට ට්‍රේඩින් වල ඩේන්ජරස් මයින්ඩ් සෙට් එකක් තමයි මේ ට්‍රේඩර් කෙනෙක්ට දෙන්න පුළුවන්. එයා දන්නවා මේ මාකට් එක කොහෙද යන්නේ කියලා එයාට මේ හිතෙනවා. එතකොට එයා කියන්නේ ට්‍රේඩර් කෙනෙක් හිතනවා නම් මේ මම මාකට් එක යන පැත්ත දන්නවා. මාකට් එක මේ තැන්න තමයි යන්නේ කියලා එයාට හිතෙනවා නම් ඒක එන ඩේන්ජරස් මයින්ඩ් සෙට් එකක් මේ ට්‍රේඩ් කරද්දී එන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඇත්තටම මාකට් එක කාටවත් එහෙම ප්‍රෙඩික්ට් කරන්න බෑ මේ 100%ක් මේ මෙහෙම වෙයි කියලා.
කොට හැමෝටම කරන්න පුළුවන් දේ තමයි ප්‍රොපිලිටිය එක බේස් ප්‍රොපවිලිට තියෙන මේ එකක් තියෙන ට්‍රේඩිං ප්ලෑන්යක් කරන්න ඒකට මේ හරිය ට්‍රේඩ් කරන එක තමයි මේ කරන්න පුළ ඇත්තම් මේ හරියටම මාගට්ටක මේ පැත්තට හිතල මේ ට්‍රේඩ් ඕපන් කරන්න බෑ කාටවත් මේ මාගට්ට තකොට ඔය ඕව කන්විඩන්ස් කියන එකත් එක්ක ගොඩක් මේ ට්‍රේඩස් ලයිම ඉතනා මේ මාගට්ක තමන්ට රේඩ් කරන්න පුළුවන් මේ දානම ට්‍රේඩ්යම්ම මේ ප්‍රොපිට් කරන්න පුළුවන් ඒඩිය ඒත් මේ ඇත්තන මෙහෙම කරන්න බැහැ මේ මාගට්ට එක එහෙම හිතන විදිර අපේ හිතන විදිරම මාගට්ටේ කොවෙල රන් කරන්න නැහැ එක තමයි ඇත්ත පස්ස මෙතන තියෙන මේ ඕකම්පිඩන්ස් වල ඩේන්ජරස් පාට් එක තමයි එයාලා තමන් ඕකම්පිඩන්ස් කියලවත් දන්න ඇති එතකොට තැන්කවරුවරගේම මාගට්ටගේ එයාඩත් දෙන්න පුළුවන්න හැමදාම මේ සිගනල් දෙනගෙනෙක් හරිේවා හැමදාම් ප්‍රොෆිට් කන්නගෙනෙක් හෝඒවා තකොට මේ එයාට එයාට තේරෙන්නවත් නැහැ එයා මේ ඕකම්පිටන්ස් මේ තමයි මේ ට්‍රේට් කරන්න කියලා බද ඒක තේරෙන්න මේ එක පිඩිං කවුරයි දැක්කොත් තමයි ඒක වංහිතන්නේ එක තේරුම් ගන්න මේ වැඩියම තේරෙන්න මේ තමන්ට වඩා මොකද කාටවත් මේ එහෙම හැමදාම වින් කරන්නවත් මේ මාගට හැම ඩිරෙක්ෂන් හැම්වලින් කියන්නවත් මේ කාටවත් බැහැ එතකොට ට්‍රේඩිනට හිතෙන්න්න පුලුවන් මේ මට කන්ෆිඩන්ස් තියෙනගල එත් ඇත්තරම් මේ කන්ෆිඩන්ස් කියල කියන්න මේ තමන්ගේ ට්‍රේඩිං ප්ලෑන් එක මේ හරියටම ෆලෝ කරනවා එක තමයි මේ කන්ෆිඩන්ස් කියන්න තුම ඕව කන්ෆිඩන්ස් කියන්න මේ තමන් ගැන විශ්වාසයක් තියාගන්නවා මේ තමන්ගේ මේ ට්‍රේඩින් ප්ලෑන් එකට වඩා අන්න එක තමයි මේ ඕව කන්ෆිඩන්ස් මේ දෙක අතර මේ ලොකු වෙනසක් තියෙනවා ඒක තමයි මෙතනදී කතා කරන්න තියෙන ඊළඟට තියෙන්නේ කොහොදක මේ ඕව කන්ෆිඩන්ස් කියන එක කන්ට්‍රෝල් කරගන්න ට්‍රේඩ් කරදි පලනිට අපිට පුල මේ රිස්ක එක කන්සිස්ටන් තියාගන්න ගැන්න ට්‍රේඩ් ඇවින්න වනත් ලොස්සුනත් රිස්ක එක කැපිටල් එකට ගැලපෙන විදියට මේ තියාගන්න පුළුවන් තියාගන්න එක තමයි මෙතනදි කරන්න දෙවනියට තියෙනවා ට්‍රේඩින් ප්ලෑන් එක ෆලෝ කරන්න කියලා මාකට් එක වෙනස් වනා කියලා වගේ ස්ට්‍රටගේ තියෙන රෝල්ස් වෙනස් නොකර වගේ ට්‍රේඩින් ප්ලෑන් එක අනුව දිගටම ට්‍රේඩ් කරන එක තමයි මෙතනදි කියන්න තුගෙන එකෙද කියනවා එම ට්‍රේඩ් එකක්ම මේ ප්‍රපවිලඩ එකක් විදිර බලන්න කියන්නේ ගුඩ් සෙටප් එකක් කියන්නේ ගැරන්ටේට් ඉන්න එකක් නෙමේ කියන්නගේ සෙටප් එක හරියට ඉන්ෆර්මේෂන් තිබත් ඒ ට්‍රේඩ් එක සමයට ලොස්සන්න ට්‍රේඩ්ඩක් වෙන්න පුළුව තෝට ඒනිසා අපි හැම ට්‍රේට් අධ්‍යාව බලන්න මේ මේක ප්‍රෆිට්ටයක් හෝ ප්‍රෆිට් ඇපීම සම්භාවිත තියෙනවා ලොස්සන්න සම්භාවිතවත් තියෙන අන්නේ මයින් සිට්ටෙන් තයි හැම ට්‍රේඩ් අධ්‍යාම් බලන්න ලස්සම හතරවෙනි ගෙදගෙනවා ට්‍රේඩින් ජවනල් එකක් මේන්ටෙන් කරන්න කියලා එතකොට වගේ විනින් ට්‍රේඩ්ස් විතරන්න මේ මිස්ටේක්ස්වා මාගට්ටය ගන්න ඉවස්සේ වය කොහොමද වගේ ඉමෝෂනල් ඩිසියන්ස්වා කන්ට්‍රෝල් කරගන්න කියලා මේ පුළුවන් ඉදියට හැම එකක්ම මේ ලියන්න හරි හැමකම නෝට් කරගෙනවා බලන්නවා යාම ලයිස් කල මේ මොනවගේ දේවල්දවා මේ කරන්න මේ වැරදි ට්‍රේට් කරදදි වඩ මොනාද චාර්්දිය බලන් ඉද වඩ මොනාද තන්නේ ට්‍රේඩරන්න දී ප්‍රෆෙට් දිය හරි ලොස්ස දිය හරි බලන්තිවට මොකක්ද තැන්න කෙනෙක ඇම්බලේවා ඔයාම මේ කම්පය කර බලන්න මේ ටයිම් එකත් එක්ක ට ගොඩත් දෙවල් මේ තේරුම් ගන්න පුළුවන් මේ සම්බන්ධ මෙතදි කියන අන්තිමටම කියන මේ එක මින්කරපු ට්‍රේඩ් එකක්වාව මේ වා ප්‍රෆිටබල් ට්‍රේඩ් කෙනෙක් දිට හඳුරන්න නෙත් නැහැ එක ට්‍රේඩ්ඩල් ලොස්සනා කියලා මේ
ලොස් ට්‍රේඩ කෙනෙක් කියලා හඳුන්වන්නත් බැහැකාට. එක තමයි මේ අන්තිමටම කියන්න. එතකොට මේ ඕව කන්ෆිඩන්ස් කියන එක එන්න පුළුවන් ප්‍රධානම දේ තමයි පටන්ගන්න ගොහිල්ල කියලාවත් මේ ට්‍රේඩ් එකක් දෙකක් තුනක් හෝ එක දිකට වින් කරහම් තොටවාගේ කැපිටල්ල එක දිකට ග්‍රෝනාම ආට හිමිතෙන් බුලන් වාට ඒවාට වාට නිකම් මේක හැදෙනවා මේ ඕව කන්ෆිඩන්ස් එකක් මේ මාගට්ටේ. තකොට එෙන් නැතුවගේ හැම එකත් දෙකක් තුනක් ප්‍රොෆිට්ටුන ආහතර ට්‍රේඩ්ිය දාදිත්තාගේ ට්‍රේඩිං ප්ලෑන්් ගැටියට මේ ඒ රූල්සල්ට අදාළවා ට්‍රේඩ් එක දාන්න රිස්ක වැඩිපුර ගන්නඇතුව මේ නොතර ට්‍රේඩ් කරන්න දට ලොස්සුනත් හෙමෝ තමයි මේ හරි විදියට මේ අගේ ට්‍රේඩින් ප්ලෑන්් ෆල කරන්න කියල තමයි මේ මෙතන කියන්තිය එතකොට මේ ඕවකමිටස් කියන එක ආවත් වගේ අර රෝල්ස් නිසා ආට එකින් ගෙන ඉම්පෙක්් එක මේ නෙගටව ඉම්පෙක්් එක ආඩ හෙම නැති කරගන්න ගොලන් මේ ට්‍රේඩින් ප්ලෑන්් එක ෆල කරන එක මේඩික තමයි මේ ඕවකම්පිටන්ස් කියන ගැන කතා කරන්න තියෙන් එන ඊලා වීඩියකින් හම්බෙන්න්න බලාගොරත්තුෙන් අදට හෙඩිය ඉවරගන්න ආල් හැමෝටම සුබදවසක්කවලට බාර්තනගේ